හලෝ මචං කොහොමද ඉතින් මම ඔයාලගේ සිනමචං ෆයිනලි අවුරුදු ගානකට පස්සේ ආයෙත් සැරයක් MCU එකේ ගින්දර පත්තු වෙන්න යන්නේ Avengers Doomsday trailer එක ආවා හැමෝම බලන් හිටපු එක්කෙනත් ආවා ඔව් රොබර්ට් ඩවුනි ජූනියර් හැවත් අපේ කවුරුත් දන්න අයන් මෑන් ආයෙත් ආවේ ඩොක්ටර් ඩූම් වෙලා මම නම් හිතුවේ නෑ ට්‍රේලර් එක දැම්ම එළියට දායි කියලා මොකද ළඟදිම කොමිකෝනු තැන නිසා එහිදිම දායි කියලා හිතුවේ මම නම් හිතන්නේ ස්පයිඩර්මෑන් එකේ වගේ මේකේ ට්‍රේලර් එක කොහෙටද අහුවෙලා ලීක් වෙන්න කලින්ම මෙයාලම එළියට දැම්මද කියලා අනිත් එක RDG ගේ මූණ පෙන්නුවේ නෑ කොහෙවත් ඩූම්ගේ ෆේස් එක තමයි පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ කලින්ම අපිට අහන්න ලැබුණා වගේ 70ක් 80ක් ඩූම් අපිට මාස්ක් එකත් එක්ක තමයි බලන්න වෙන්නේ කොහෙද. එහෙනම් අද අපි බලන්න යන්නේ ට්‍රේලර් එකේ මේන් බ්‍රේක්ඩවුන් එකක්. මාත් එක්ක ට්‍රේලර් එක පිනන්න පටන් ගමුද? ට්‍රේලර් එකට යන්න කලින් මාවල් රිලීස් කරපු ඔෆිෂියල් පෝස්ටර් එක ගැනත් කතා කරන්න ඕනේ. මේ පෝස්ටර් එකේ අපේ ඩොක්ටර් ඩූම් පේන්ටින් එකක් දිහා බලන් ඉන්නවා. ඒ පේන්ටින් එකේ ඉන්නේ මෙයාගේ නැති වුණ පවුල. ඒකේ කැප්ෂන් එකේ ඩූම් does not knock කියලා දාලා තියෙනවා. ඒකෙන් කියන්න හදන්නේ ඩූම් දොරට තට්ටු කර කර ඉන්නේ නැහැ. එලෙම දොර කඩාගෙන එන එකක් කියලා. පොඩි ඇක්සිඩන්ට් එකකින් මෙයාගේ පවුල නැති වෙලා මූණත් කැපිලා ඒකෙන් පස්සේ තමයි එයාගේ ෆේස් එකේ කැලලක් එන්නේ. එයාගේ නැති වුණ පවුල නැවත ලබා ගන්න තමයි මෙයා මේ මුළු මල්ටිවර්ස් එකම තමන්ගේ පාලනයට ගන්න හදන්නේ කියලා පොඩි ස්ටෝරි රූමර් එකකුත් ගියා. ඒක නම් කොයිතරම් දුරට ඇත්තද කියලා නම් දන්නේ නැහැ. පෝස්ටර් එක ලයිව් ඇක්ෂන් පෝස්ටර් එකට වඩා කම්ප්ලීට් CG ආර්ට් එකක් විදිහටයි මාවල් හදලා තියෙන්නේ. ඒකේ තමුතු ලස්සනක් තියෙනවා හැබැයි. හරි. දැන් ට්‍රේලර් එකේ ඕපනින් ෂොට් එකට යමු. ට්‍රේලර් එක පටන් ගන්නම X-Men ලගේ Xavier Mansion එක තනිකරම විනාශ වෙලා බෝඩ් එකේ බිම වැටලා තියෙන තැනින් ප්‍රොෆෙසර් X වීදුරෙන් එළිය බලද්දී අහසින් ලොකු එළියක් එනවා. ඒක නිකම්ම නිකන් එළියක් නෙවෙයි මචං. ඒක ඉන්කෂන් එකක්. ඒ කියන්නේ විශ්වයන් දෙකක් එකිනෙක ගැටලා විනාශ වෙන එක. ටෙක්නිකලි තවත් ලෝකයක් X-Men ලගේ ලෝකයේත් එක්ක ගැටෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඒ ලෝකේ විනාශ කළා තමන්ගේ ලෝකේ බේරගන්න මේ X-Men ටීම් එක try කරලා තියෙනවා වෙන්න ඕනේ. කලින් රූමර් එකක් ගියා මතකද? ටෝබිගේ යුනිවර්ස් එක විනාශ වෙනවා කියලා. එතකොට ඒක ඇත්තද? මේක ටෝබිගේ යුනිවර්ස් එකත් වෙන්න chance තියෙනවා. කෝකටත් අපි බලමුනේ. අනිත් එක ට්‍රේලර් එකේ මේ ෂොට් එක. ප්‍රොෆෙසර් X එයා මැගින්ටෝගේ අතට උඩින් අත තියලා අඩනවා වගේ පොඩි කැලලක් තියෙනවා. කෙටින්ම මෙයා මෙතන එයාගේ ලෝකේ බේරගත්තා. තිබිලත් එයි එයා අඩන්නේ. well එයා තවත් ලෝකයක් විනාශ කළා තමයි බේරගත්තේ. අපි විතර නෙවෙයි හැමෝම හොදින් ඉන්න ඕනේ කියලා හිතන කෙනෙක් තමයි මේ ප්‍රොෆෙසර් X ඒ හින්දා වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි එන්නේ අපේ ඩූම් මහත්තයා සුපර් හීරෝ ලෑන්ඩින් පොසිෂන් එකේ ඉන්න මිනිහා. බෑග්ග්‍රවුන්ඩ් එකේ පොර කියනවා මේ දවසේ ඉවර වෙන්න කලින් අපිට හිතා ගන්නවත් බැරි තීරණයක් ගන්න වෙනවා කියලා. ඩයල් එක එහෙම කිව්වට ඕපන් ෂොට් එකෙන්ම දැක්කා අපි තවත් ලෝකයක් විනාශ වෙන එක. ඒකට වැඩි අමාරු තීරණයක් කියන්නේ මම නම් හිතන්නේ බර දෙයක් වෙන්න යන්නේ මචං. ඊළඟ ෂොට් එකෙන් පේන්නේ Avengers Tower එක. සම්පූර්ණයෙන්ම අප්ඩේට් වෙලා තියෙන හැටි. සෙන්ටර් එකේ වොච් ටවර් එකේ ලුක් එකකුත් මේකට ඇවිත් තියෙනවා. මෙතෙන්ට අපේ Fantastic Four එක්ක අපි තෝරුත් එනවා. එතන තෝර්ගේ පොඩි මොටිවේෂන් ස්පීච් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ටෙක්නිකලි Avengers ටීම් එකේ ලීඩර් විදිහට එන්නේ තෝර් වෙන්න ඕනේ. මොකද තෝර්ට විතරයි ඒ ගැම්ම තියෙන්නේ. අපිට පිටිපස්සේ තියෙන බෝඩ් එකෙන් බලා ගන්න පුළුවන්. බෝල වගේ රවුන්ඩ් ඇඳලා එකට මාක් කරලා තියෙනවා. මම හිතන්නේ මෙයාලා මෙතන සාකච්ඡා කරන්නේ විශ්වයන් තුනක් එකට ජොයින් වෙන එක ගැන හරි ඒක නවත්තන්නේ කොහොමද කියලා හරි වෙන්න ඕනේ. X-Men Universe එකයි Fantastic Four Universe එකයි Earth 616 Universe එකයි වෙන්න ඕනේ. බොහෝ දුරට Mr. Fantastic ගේ එහා පැත්තේ තියෙනවා අපිට දකින්න පුළුවන් ටයිමර් එකක් තියෙනවා. So මේ ටයිම් එක ඇතුළත අපිට ඒ ඉන්කෂන් එක නවත්තන්න වෙනවා කියලා සාකච්ඡා කරනවා වෙන්නත් පුළුවන්. ඊළඟට Black Panther එකේ Namor දැක්ක ගමන් අපිට හිතෙන්නේ එයාලා කොහේ හරි කාන්තාර වගේ තැනක කතා කරනවා වගේ. ඒක තමයි නැත්තේ මචං. මේ මුහුදු පතුලේ වතුර පාර අයින් කරේ කවුද කියලා තමයි දන්නේ නැත්තේ මචං. මොකද Namorට ඒ බලේ නැහැ. ෆිල්ම් එකෙන්ම බලමු ඒකනේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් තෝර් බොසා අපේ ඩූම් ගාවට හිමීට යන ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපිට අහන්න පුළුවන් මේ වෙනකන් මම ඕන තරම් වීරයෙන් එක්ක බලයෙන් එක්ක සටන් කරලා තියෙනවා. විනාශ කරන්නවත් බැරි දේවල් වලට පවා මම මුහුණ දීලා තියෙනවා. ඒත් ඒ එකක්වත් දැකලා බය වුන්නේ නැති මට මෙයාව දැකලා බයක් එනවා කියලා. කැටියෙන්ම අපේ තෝර්ටම බයක් එනවා කියන්නේ ඒකෙන් හිතාගන්න කවුද මේ ඩූම් කියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් පාර්ට්ම ඇක්ෂන් එක ගැම්බෙට් සහ සාංචි අතර. මොකද උන් දෙන්න ගහගන්නේ. සාංචි ඉන්නේ MCU එකේ. ගැම්බෙට් ඉන්නේ X-Men Universe එකේ. උන් දෙන්න එක තැනක ඉන්නේ කොහොමද? ඒ කියන්නේ මේ වෙන විටත් යුනිවර්ස් එක එකතු වෙලා බැටල් වර්ල්ඩ් එකක් හැදීගෙන දෙන්නේ. මම නම් හිතන්නේ උන් දෙන්න ගහගන්නේ මල්ටිවර්ස් එක එකට එකතු වෙද්දි එක එක යුනිවර්ස් වල ඉන්න හීරෝස්ලා හිතන්නේ අනිත් එක්කෙනා තමන්ගේ ලෝකය විනාශ කරන්න ආපු එනිමිය කියලා. ඒක වෙන්න ඕනේ. මෙයාලා වෙනම ඇක්ෂන් එකක් දාගෙන ඉන්න මෙතන. දැන් තමයි මචං වීඩියෝ එකේ තියෙන ලොකුම ෂොක් එක. ට්‍රේලර් එකෙත් අපර ගානකට පෙන්නනවා TVA ID කාඩ් එකක්. ඒ ID කාඩ් එකේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපේ ලෝකේ. හැබැයි පොර ඉන්නේ God of Stories විදිහට නෙවෙයි. පරණ TVA ඒජන්ට් කෙනෙක් විදිහට ඉන්නේ. එයි පොර මෙහෙම ඉන්නේ. අනිත් එක පොර කොහෙද මේ ඉන්නේ? ඒකෝ කැප්ටන් ඇමරිකාගේ ගෙදරවත්ද? මොකද මේ ජානේල රෙද්ද බලද්දි මම දැක්ක කැප්ටන් ඇමරිකාගේ ගෙදර වගේ. එහෙමත් නැත්නම් ඩොක්ටර් ඩූම් කියන්නේ පරණ TVA එකේ හිටපු ඒජන්ට් කෙනෙක් කියන ඩීටේල් එක පෙන්වන ෆ්ලෑෂ්බැක් එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ලෝකෙගේ මේ එන්ට්‍රි එක මාරම ට්විස්ට් එකක්. දැන් එන්නේ මුළු වීඩියෝ එකේම පීක් සීන් එක මචං. තෝර් තමන්ගේ සම්පූර්ණයෙන්ම කොස්මික් ලයිට්නින් පවර් එක එකතු කරලා ස්ටෝම් බ්‍රේකර් එකෙන් ඩූම්ගේ ඔළුවට තද පාරක් ගහන්න යනවා. හැබැයි මචං ඩොක්ටර් ඩූම් කිසිම ගානක් නැතුව එයාගේ වම් අත විතර කුස්සලා තෝර්ගේ ඒ සුපිරි ෂොට් එක බ්ලොක් කරනවා මචං.
ස්ටෝම් බර්කර් එකේ ලයිට්නින් පව ඩූම්ගේ ආමර් එකට සහ මැජික් එකට ඇබ්සෝබ් වෙනවා බලා ගන්න පුළුවන් අපිට. තෝර්ගේ මූණෙන් අපිට බලා ගන්න පුළුවන් තනිකරම බයක් මචං. මොකද ඩූම් කියන්නේ සයන්ස් සහ බ්ලැක් මැජික් දෙකම එක්ස්ට්‍රීම් ලෙවල් එකට දන්නේ කෙනෙක් මචං. තෝර් එතකොටම කියනවා we are going to need a miracle කියලා. අපිට මේකෙන් බේරෙන්න මහා හාස්කමක් ඕනේ කියලා. ඒත් එක්කම තෝර් ෂිප් එකේ ඇවිදන් යන අපිට බලා ගන්න පුළුවන්. මොන ෂිප් එකේද කියලා නම් දන්නේ නැහැ. අතේ කුඩු වෙච්ච මියර්නියර් මිටියත් අරගෙනම තමයි එන්නේ. ඒත් එකපාරටම මිටිය අතින් ගිලිහෙන්න වගේ පොඩි ප්‍රෙෂර් එකක් පොරට දෙනවා මචං. ඇයි කියලා පොඩ්ඩක් ඇදලා බලද්දි ඒ මිරකල් එකක් විදිහට ඇවිල්ලා ඉන්නේ අපේ කැප්ටන් ඇමරිකා. එතනම තෝර් මාර කන්ෆියුස් වෙලා ඉන්නේ මචං. මේබී තෝර් කන්ෆියුස් වෙලා ඉන්නේ මෙතන ඉන්නේ ඇත්තටම කැප්ටන්ද නැත්නම් වෙන කවුරු හරිද කියලා වෙන්නත් පුළුවන්. ඒ හින්දා තමයි එයා ඕනම කියලා මේක අරන් පෙන්නන්නේ කියලා මිටිය එයාගේ පැත්තට දික් කරන්නේ. ඊට පස්සේ තමයි කැප්ටන් ඒක එයාගේ අතට ගන්නෙ. කැප්ටන්ගේ රිටර්න් එකත් එක්කම ට්‍රේලර් එක ඉවර වෙන අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා මේ ට්‍රේලර් එක ගැන මොකද හිතන්නේ? ඒ වගේම ඩොක්ටර් ඩෝම් ගැනත් වෙනම වීඩියෝ එකක් ඕනද? මේ ඔක්කොම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක දිග වෙයි කියලා ෆ්‍රේම් බයි ෆ්‍රේම් බ්‍රේක් ඩවුන් එකක් මම අරන් ආවේ නැහැ. හැබැයි එහෙම එකකුත් ඕන නම් පල්ලෙහ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ තවත් පාට් කොමික්ස් සහ මූවි රිවිව් සිංහලෙම බලන්න. දැන්ම පල්ලෙහ තිර රතු පාට subscribe button එක ඔබලා සීනුවත් ඔබලා තියාගන්න. එහෙනම් ඊළඟ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඔයාලගේ සිනමා චන්. හැමෝටම ජය වේවා.